ඔයාගේ මගේ ජීවිතය ඇතුලේ අපි හැමෝගෙම ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක අපි නිරායාසයෙන්ම අපේ ජීවිතයට අරන් එන ඔබ්ජෙක්ටිව් එකක්. මේ ඔබ්ජෙක්ටිව් එක තමයි සක්සස් වෙනවා කියන ඔබ්ජෙක්ටිව් එක. ඒක පුද්ගලානුරූපීව එක හැඩතල ගත්තත් අපේ ෆයිනල් ගෝල් එක එහෙම නැත්නම් ෆයිනල් ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ සක්සස් වෙනවා කියන එක. ඉතින් මේ සක්සස් වීම කියන දේ අපේ ජීවිතයට අපි ළඟා කරගන්න නම් අපිට සිද්ධ වෙනවා ගොඩක් කැපකිරීම කරන්න. ගොඩක් දේවල් අපිට සිද්ධ වෙනවා අපි අමාරුවෙන් හරි ගොඩක් දේවල් කරන්න. ඉතින් අද මම ඔයාට කියලා දෙන්න හදන්නේ මේ සක්සස් වීම එහෙම නැත්නම් සාර්ථක වීම කියන ඔබ්ජෙක්ටිව් එකට අපි යන්න නම් ඒ ගෝල් එකට අපි යන්න නම් අපි කරන්න ඕනි සරල කාරණා 7ක් පිළිබඳව තමයි අද මම ඔයාට කියා දෙන්න හදන්නේ. ඉතින් ආරාධනා කරනවා මේ වෙනකන් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ සරල කාරණා 7න් පළවෙනි කාරණය ආත්ම විශ්වාසය. සාර්ථකත්වයේ කියන දේ ළඟා කරගන්න ඔයා යන ගමනේදී අපිට අත්‍යවශ්‍ය කාරණයක් තමයි මේ confident එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ගැන අපිට තියෙන ආත්ම විශ්වාසය. මොකක්ද මේ කියන්නේ? මේකෙන් කියන්නේ ඔයා යම්කිසි වැඩක් සිදු කරද්දී ඔයා සාර්ථකත්වය වෙනුවෙන් අපි හිතමුකෝ ඔයා බිස්නස් එකක් කරනවා කියලා. ඉතින් මේ බිස්නස් එක වෙනුවෙන් ඔයා වැඩ කරද්දී ඔයාට ඔයා ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය, ආත්ම විශ්වාසය ඔයා තුලම ඔයා ගොඩනගා ගන්න ඕනේ. ඔයා කරන දේ සම්බන්ධව ඔයාට විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. මම මේ දේ කළොත් මට මෙන්න මේ අවුට්පුට් එක ගන්න පුළුවන්. මෙන්න මේ දේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේ ආත්ම විශ්වාසයක් තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් අනිවාර්යයෙන්ම ගොඩනගා ගන්න සිද්ධ වෙනවා. එහෙම ආත්ම විශ්වාසයක් ගොඩනගාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් අපි සාර්ථකත්වය හඹාගෙන යන ගමනේදී අපිට ඒ සාර්ථකත්වය ළඟා කරගන්න ඉතාමත් පහසු වෙනවා. අපි මේක සරල උදාහරණයකින් පැහැදිලි කරගමු. අපි හැමෝම දන්නවා නීල් ආම්ස්ට්‍රෝන් තමයි මුලින්ම හඳට ගියේ කියලා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන්න කලින් ඒ ප්‍රොජෙක්ට් එක එහෙම නැත්නම් ඒ ව්‍යාපෘතිය කරන පිරිස විශ්වාස නොකළනම් ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරේ නැත්නම් මිනිස්සෙකුට හඳට යන්න පුළුවන් කියන දේ කවදාවත් මිනිස්සෙකුට හඳට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි තව එක උදාහරණයක් ගත්තොත් රයිට් සහෝදරයෝ. රයිට් සහෝදරයෝ ප්ලේන් එක එහෙම නැත්නම් ගුවන් යානය පිළිබඳ අත්දැක බැලීම් කරද්දී ඒ කාලේ මිනිස්සු විශ්වාස කරේ පියාඹන්න පුළුවන් කුරුල්ලන්ට විතරයි කියලා. එහෙම සමාජ පසුබිම ඉඳගෙන තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්න පටන් ගත්තා නෑ මිනිස්සුන්ටත් පියාඹන්න පුළුවන් මිනිස්සුන්ටත් උඩින් යන්න පුළුවන් ක්‍රමයක් අපි හදන්න ඕනි කියලා. ඒ ක්‍රමය සාර්ථක කරගන්න ඕනි කියලා. ඉතින් ඒ ආත්ම විශ්වාසය උන් තුල තිබ්බා. එහෙම ආත්ම විශ්වාසයක් ඔයාගේ තුල ඔයාගේ හිත ඇතුලේ ඔයාගේ මනසේ ඔයාට ගොඩනගාගෙන ඔයාගේ සක්සස් වීමේ ගෝල් එකට එහෙම නැත්නම් ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක සක්සස් වීම නම් අන්න එතනට ඔයාට යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ සක්සස් වීම කියන දේ සාර්ථක කරගන්න පුළුවන්. සක්සස් වෙන්න එහෙම නැත්නම් සාර්ථක වෙන්න අපි යන ගමනේ අපිට කරන්න පුළුවන් සරල කාරණා 7න් දෙවෙනි කාරණය courage එහෙම නැත්නම් දිරිමත්කම. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපිට අපි කරන වැඩේ උත්සාහයෙන් යුතුව කරන්න පුළුවන් නම් අපි කරන වැඩේ ඒ කියන්නේ අපි මම අර කලිනුත් කිව්වා වගේ අපිට බිස්නස් එකක් නම් තියෙන්නේ මේ බිස්නස් එක සාර්ථක කරගන්න අපි කරන වැඩ ගැන අපිට බයක් තියෙන්න බෑ. අපි ගන්න චැලෙන්ජ් එක ගැන එහෙම නැත්නම් අපි ගන්න රිස්ක් එක ගැන අපි බය වෙලා හරියන්නේ නැහැ. අපි මේ දේ කොහොම හරි ඒ බය කියන දේ අපේ හිතෙන් අයින් කරලා මේක අනිවාර්යයෙන්ම කරනවා. මේ දේ අපි දිරිමත්ව කරනවා කියන දේ තමයි courage කියන දේ තුලින් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපේ දේ වෙනුවෙන් උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි උත්සාහවන්ත වෙන්නේ නැතිව කවදාවත් අපිට ඔය සක්සස් කියන ඔබ්ජෙක්ටිව් එකට එහෙම නැත්නම් ඒ ගෝල් එකට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද සක්සස් එක ඕනේ වෙන්නේ මට. එහෙම නැත්නම් ඔයාට.
ඔයාට අවශ්‍ය සක්සස් එකට, ඒ කියන්නේ ඔයා ජීවිතය සාර්ථක කරගන්නේ ඔයාගේ ජීවිතේ. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයාට අවශ්‍ය සාර්ථකත්වයට යන්න ඔයාට උත්සාහයක් නැත්නම්, ඔයාට උනන්දුවක් නැත්නම්, ඒක වෙන කාටවත් තිබිලා වැඩක් නැහැ. එතකොට අනිවාර්යෙන් courage එහෙම නැත්නම් දිරිමත් වීම, ඔයා කරන වැඩේ සම්බන්ධව උත්සාහයෙන්, අර අපි කියන්නේ නොපසු බට උත්සාහයෙන් ඔයා වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම ඔයා කරන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ඔයාට ලේසියෙන්ම පුළුවන් වෙනවා. මේ නොපසුබට උත්සාහය එහෙම නැත්නම් දිරිමත්කම, තමන් කරන වැඩේ සම්බන්ධව තමන්ට තියෙන උත්සාහය කියන එක සම්බන්ධව අපිට ඕනි තරම් උදාහරණ මේ ලෝකේ අපිට ගන්න පුළුවන්. මම එකින් එක උදාහරණ විදියට පැහැදිලි කරන්න යන්නේ නැහැ. හැබැයි ඔයාට මම සරල උදාහරණයක් කියනවා, අහලා ඇති. හැමෝම අපි දන්න අර වටකුරුල්ලන්ගේ කතාව. ඒ ඔවුන්ට තිබිච්ච උත්සාහයත් එක්ක ඔවුන් වැද්දාගෙන් බේරිලා යනවා. මේ කතාව පැහැදිලි කරන්න යන්නේ නැහැ. කොහොම වුණත් අන්න ඒ වගේ ඔයාට තියෙනවා ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් යන ගමනේදී උත්සාහයක්. ඔයා ඒ ගමන වෙනුවෙන් ඔයාට නොපසුබට උත්සාහයක් ඔයාට තියෙනවා. ඒ උත්සාහය ඔයා අර මම කලින් කිව්වා ඒ උත්සාහය උඩ ඔයාගේ ආත්ම විශ්වාසය, එහෙම නැත්නම් අපේ පළවෙනි කාරණේ වෙච්ච කොන්ෆිඩන්ට් එක. ඒ කොන්ෆිඩන්ට් එක උඩ ඔයා ඔය දෙක කම්බයින් කරගත්තොත් අනිවාර්යෙන්ම ඔයා සාර්ථක වෙන එක කාටවත් නවත්තන්න බෑ. කාරණා 7ක් මම ඔයාලට කියනවා කියලා කිව්වනේ. කාරණා 7න් දෙකක් දැන් මම ඔයාලට කිව්වා. තුන්වෙනි කාරණය තමයි කන්සිස්ටන්සි. එහෙමත් නැත්නම් ඔයා කරන වැඩේ සාර්ථකත්වයේ වෙනුවෙන්, දැන් ඔයාගේ බිස්නස් එකේ සාර්ථකත්වයේ වෙනුවෙන් ඔයා අපි හිතමුකෝ ප්‍රොඩක්ට් එකක් මැනුෆැක්චර් කරනවා කියලා. එහෙම නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක මැනුෆැක්චර් කරලා ඔයා මාකට් කරනවා කියලා හිතමුකෝ. මේක ඔයා කන්සිස්ටන්සි කරන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ වැඩේ නොනවත්වා කරන්න. ටික දුරක් ගිහිල්ලා ඔයා ඒ වැඩේ අතහැරලා දැම්මොත් අමාරුයි තමයි. අපි හැම දෙයකම අපිට ලේසි දෙයක් නෑ. ලේසියෙන් අපිට හැමදේම කරන්න පුළුවන් නම් මෙච්චර මේ සාර්ථකත්වයේ හඹාගෙන යන ගමන අමාරු වෙන්නේ නෑ. ඔයා ඒ ගමන යන්න ඔයාගේ වැඩේ එක දිගට, ඒ කියන්නේ ඔයා වැඩක් පටන් ගත්තොත් ඒක නොනවත්වා කරන්න ඕනේ. ඔයා කඩයක් කියලා හිතමුකෝ, අපි පොඩි සිල්ලර් බඩු කඩයක්. ඔය කඩේ ඔයා පළවෙනි දවසේ ඕපනින් එක දවසේ ඕපන් කරනවා. ඕපන් කළා ඔයා කඩේ අරගෙන ඉන්නවා. කවුරුත් පාරිභෝගිකයෝ ළඟට එන්නේ නැහැ. බඩු ගන්න කවුරුත් එන්නේ නැහැ. ඔයා දෙවෙනි දවසෙත් අරගෙන ඉන්නවා. දෙවෙනි දවසෙත් කවුරුත් එන්නේ නැහැ. හැබැයි ඔයා තුන්වෙනි දවසේ කඩේ වහලා දානවා නේ කවුරුත් එන්නේ නැහැනේ කියලා. එහෙම වෙලා හරියන්නේ නැහැ. ඔයා ඒ කරන වැඩේ දිගටම කරගෙන යන්න ඕනේ. ඔයා දන්නවද සමහර විට ඔයාට දවසක් දෙකක් තුනක් හතරක් සතියක් වෙන්න පුළුවන්. කවුරුත් කස්ටමර් කෙනෙක් ඔයා ළඟට නොඑන්න පුළුවන්. හැබැයි ඊළඟ සතියේ ඉඳලා කවුරු හරි මොකද්ද මේ මෙතන තියන්නේ කියලා බලන්න හරි ඔයාගේ කඩේට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා කරන වැඩේ නොනවත්වා කන්ටිනියුලි කරන්න පුළුවන් නම්, එක දිගට ඔයාට කරන්න පුළුවන් නම් ඔයාගේ සාර්ථකත්වය කියන එක ළඟා කරගන්න එක ඔයාට එච්චර අමාරු වෙන්නේ නැහැ. ඉතින් ඔයා කොන්ෆිඩන්ට් ඉන්නන ඔයාගේ වැඩේට, ඒ වගේම ඔයාට ඔයාගේ කරන වැඩේ සම්බන්ධව ඒක එක දිගට, කියන්නේ කන්සිස්ටන්සි ඔයාට කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අර මම කියන සාර්ථකත්වයේ කියන දේ ළඟා කරගන්න යන ගමනේදී ඔයාට පහසුවක් මිසක් අපහසුවක් නම් වෙන්නේ නැහැ. කාරණා අංක 4. ඔයා කරන වැඩේ සම්බන්ධව අවධානයෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකට අපි කියනවා කන්සන්ට්‍රේෂන් එක කියලා. අපි උදාහරණයක් ගමුකෝ. ඔය අරමම කලින් කාරණාංග 3ේදී මම කිව්ව උදාහරණයම අපි අරගෙන යමු. ඔයා කඩේ ඕපන් කරලා තියෙනවා. වාගේ සිල්ලර් බඩු කඩයක් වෙන්න පුළුවන්, කමියුනිකේෂන් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි කඩයක්. ඒ කඩේ ඕපන් කරලා ඔයා බිස්නස් එකට, එහෙම නැත්නම් බිස්නස් එක වෙනුවෙන් අවධානයක් දෙන්නේ නැහැ. අපි ඒක මෙහෙම කියමුකෝ. කඩේට කස්ටමර් කෙනෙක් එනවා. ඔයා මොකද්ද කරන්නේ? ඔයා ෆෝන් එකෙන් Facebook හරි TikTok හරි WhatsApp එකෙන් යාළුවොත් එක්ක මැසේජ් කර කර හරි ඔයා ඉන්නවා. කඩේට කස්ටමර් ආව කියලා ඒ ගැන ඔයා අවධානයක් දෙන්නේ නැහැ. කියන්නේ ඔයාගේ බිස්නස් එක වෙනුවෙන් ඔයා අවධානයක් දෙන්නේ නැහැ. එතකොට මොකක්ද වෙන්නේ? කස්ටමර් ටික වෙලාවක් බලයි. ඔයාට කිසි ගාණක් නැහැ කස්ටමර් කඩේට ආවද මොකක්ද කියලා. කස්ටමර් හැරිලා යනවා. අපි තව උදාහරණයක් ගමු. ඔයාගේ බිස්නස් එක, ඔයාගේ ෂෝරූම් එක හරි මොනවා හරි ඒක තියෙන තැන එහෙම ඒක ලොකුවට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒක ඔයාටත් ඒක ගාණක් නැහැ. ඔයාට කියන අවධානයක් නෑ. එළියේ බෝඩ් එකක් දාන්නේ නැහැ. එහෙම මොකුත් නැහැ. ඔයාට මේ බිස්නස් එක ගන්න ફોකස් එකක් නැහැ.
ඒ ගැන අවධානයක් නැහැ ඔයාට. එහෙම වුණාම ඔයාට බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේ කන්සන්ට්‍රේෂන් එක කියන දේ අනිවාර්යෙන් ඔයාට තියෙන්න ඕනේ. ඔයා කරන්නේ බිස්නස් එකක් වෙන්න පුළුවන්. දැන් මම කලින් කිව්වනේ මුලින්ම කිව්වනේ මේ සාර්ථකත්වයේ කියන එක පුද්ගලයානුරූපී දෙයක්. ඉතින් මේ පුද්ගලානුරූපී දේ පුද්ගලයා අනුව එක එක හැඩතල ගන්නවා. කෙනෙකුට සාර්ථක වෙන්න ඕන තමන්ගේ බිස්නස් එක තුල වෙන්න පුළුවන්. තව කෙනෙකුට සාර්ථක වෙන්න ඕනි තමන්ගේ රැකියාව තුල වෙන්න පුළුවන්. තව කෙනෙකුට සාර්ථක වෙන්න ඕනි තමන්ගේ අධ්‍යාපනය තුල වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට සාර්ථක වෙන්න ඕනේ තමන්ගේ පෞල් ජීවිතය තුළ වෙන්න පුළුවන්. මේ කොයි තැනදී වුණත් දැන් මම බිස්නස් එක උදාහරණයට ගත්තට මේ කොයි තැනදී වුණත් මේ කන්සන්ට්‍රේෂන් එක තමන් කරන වැඩේ සම්බන්ධව තමන්ගේ ඒ සාර්ථකත්වය හොයාගෙන යන ගමනේදී තමන් කරන දේ සම්බන්ධව අවධානය තිබීම ඉතාම වැදගත්. එහෙම අවධානය නැත්නම් වෙන්නේ වාගේ අවධානය වාගෙන් ගිලිහිලා ගියොත් ඔයා දන්නේ නැහැ මොකක්ද කරන්න කියලා. එහෙම වෙන්න දෙන්න එපා. ඉතින් අනිවාර්යෙන් අර මම මුලින්ම කියාගෙන ආවා වා කරන වැඩේ සම්බන්ධ ආත්ම විශ්වාසය ඒ වැඩේ එක දිගට කරගෙන යාම එතකොට ඒ වගේම තමයි කන්සන්ට්‍රේෂන් එක. ඒ ගැන අවධානයක් වාට තියෙන්න ඕනේ. එතකොට අවධානයෙන් තමන්ගේ වැඩේ කරොත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියන දෙයට වා යන ගමන ඉතාම පහසුවෙන් වාට යන්න පුළුවන් වෙනවා. මේ ලෝකේ කවුරුත්ම නැහැ ඔය අපි සාර්ථකයි කියලා කතා කරන මිනිස්සු. අපි උදාහරණයක් ගමු එලොන් මස්ක්ලා, වොරන් බෆට්ලා, ජැක් මා, බිල් ගේට්ස් මේ මිනිස්සු කවදාවත් මේ කන්සන්ට්‍රේෂන් එක අවධානය කියන දේ නිදිලා නැහැ තමන්ගේ කාර්යය කරගෙන යන්නේ. ඒ නිසා තමයි අද ඒගොල්ලෝ ඒ තැන ඉන්නේ. පස්වෙනි කාරණය. දැන් අපි කාරණා 4ක් මේ වෙනකොට කතා කරනවා. පස්වෙනි කාරණය ඊටාම වැදගත්. ගොඩ දෙනෙක් නොසලකා හරින දෙයක් තමයි මේ පස්වෙනි කාරණේදී මම ඔයාලට කියා දෙන්න හදන්නේ. කැරක්ටර් එක. අද ලෝකේ ගොඩක් ඉස්සරහට අද සහ අනාගතේ. අනාගතේ ලෝකේ එක එක කාලවලට ඔයා දන්නවනේ එක එක විදිහේ concepts එනවා කියලා. අනාගතේ ලෝකේ පවතින්නේ මේ කැරක්ටර්ස් උඩ. ඒ කියන්නේ මොකක්ද? මේ කැරක්ටර්ස් උඩ පවතිනවා කියන්නේ තමන් බිස්නස් එකක් කරනවා නම් එහෙම නැත්නම් තමන් අර මම කිව්වාගේ තමන්ගේ සාර්ථකත්වය තමන් හඹාගෙන යන්නේ එක එක ක්ෂේත්‍රවල වෙන්න පුළුවන්. ඒ කොතන වුණත් තමන් කැරක්ටර් එකක් වෙන්න ඕනේ. විශේෂයෙන් දැන් අපි බිස්නස් එකක් කතා කරොත් ඒ බිස්නස් එක කරන ඕන ඔයා නම් ඒ බිස්නස් එකේ අයිතිකාරය ඔයා නම් ඔයාට ඔයාගේ නම කිව්වම මේ බිස්නස් එකේ අයිතිකාරය. එහෙම නැත්නම් බිස්නස් එක කිව්වම මේ බිස්නස් එකේ අයිතිකාරය ඔයා කියන දේ සමාජය දැනගන්න ඕනේ. ඒක නිසා අද වර්තමාන ලෝකේ පවතින විදිහට ඔයාට අර behind the screen එහෙම නැත්නම් පිටිපස්සේ ස්ක්‍රීන් එකට පිටිපස්සේ තිරය පිටුපස්සේ ඉඳලා ඔයාට මේ සාර්ථකත්වයේ කියන ගමන යන්න ගොඩක් අමාරුයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ කැරක්ටර් එක මේන්ටේන් කරන්න ඕනේ. ඒ කැරක්ටර් එක මේන්ටේන් කරද්දී අර මම කලින් කිව්වා වගේ එක එක හැඩතලනේ දැන් අපි මේ සාර්ථකත්වයේ කියන දේ පුද්ගලයා අනුව හඹාගෙන යන්නේ එක එක විදිහේ කාරණානේ. ඉතින් මේ කාරණාවට සාපේක්ෂව දැන් අපි ගමුකෝ මම කලින් කිව්වනේ තව කෙනෙකුට වෙන්න පුළුවන් කියලා මේ පෞල් ජීවිතය තුළ සාර්ථක වෙන්න කියලා. අපි හිතමුකෝ ඔයා තමයි ගෙදර තාත්තා කියලා. එතකොට තාත්තා කෙනෙක් නම් ඒ තාත්තට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ බිරිඳ තමන්ගේ ළමයි ඉස්සරහා තමන් හොඳ තාත්තා කෙනෙක් හොඳ ඒ කියන්නේ හොඳ ගතිගුණ තියෙන පෞල් ජීවිතය වෙනුවෙන් අවබෝධයෙන් වැඩ කරන අනාගතය දකින හොඳ තාත්තා කෙනෙක් කියන කැරක්ටර් එක මේන්ටේන් කරන්න. එහෙම කරනකොට අර එයාට වටේ ඉන්න පිරිසක් එයාට උදව් කරන්න පටන් ගන්නවා. එහෙම නැතුව වා හිතන්නකෝ ඒ තාත්තා හැමතිස්සෙම බීගෙන ගෙදරට එනවා ගෙදර ප්‍රශ්න එතකොට එයා සල්ලි ඉතුරු කරන්න බලන්නේ නැහැ එයා හරියට ජොබ් එකක් කරන්නේ නැහැ කරන ජොබ් එකේ සල්ලි ටික ගෙදරට දෙන්නේ නැහැ මෙහෙම වෙනකොට එයාගේ කැරක්ටර් එක එතනම නැති වෙලා ඉවරයි තාත්තා එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා කියන කැරක්ටර් එක එයා නැති කරගෙන ඉවරයි එතකොට මොකක්ද වෙන්නේ එතකොට එයා ගැන තියෙන විශ්වාසය එයාගේ පවුල තුල එයාට බිඳිලා යනවා ඒ පවුල තුලින් එයාට තියෙන විශ්වාසය නැති වෙලා යනවා එහෙම වෙනකොට වෙන්නේ එයාට පෞල් ජීවිතය තුළ නැත්නම් පෞල් සංස්ථාවල් තුළ සාර්ථක වෙනවා කියන දේ හීනයක්ම වෙලා යනවා. තමන් සාර්ථකත්වයේ හඹාගෙන යන්නේ මොන ශාස්ත්‍රය තුළද? ඒ ශාස්ත්‍රයට අදාළව තමන්ගේ කැරක්ටර් එක අනිවාර්යයෙන්ම මේන්ටේන් කරන්නම ඕනේ. දැන් අපි බලන්නකෝ නළු නිලියෝ වෙන්න පුළුවන් සෙලිබ්‍රිටිස් කියලා අපි කියන්නේ. සෙලිබ්‍රිටිස්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිස්නස් කරන අය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තමන්ට ආවේනික කැරක්ටර් එකක් මේන්ටේන් කරනවා.
අනිවාර්යයෙන්ම ඒක නිසා ඔයා මේ අද ඉඳලා මේ දැන් ඉඳලා පටන් ගන්න තමන් සාර්ථකත්වයේ හඹාගෙන යන ශේෂ්ත්‍රය තුල තමන් යුනික් කැරක්ටර් එකක් බවට පත් වෙන්න. තමන් තමන්ගේ කැරක්ටර් එක මේන්ටේන් කරන්න. කාරණාංක 6. මේ කාරණාව තමයි ගොඩ දෙනෙක් නොසලකා හරින තවත් කාරණයක්. ඒ තමයි කැපවීම. එහෙමත් නැත්නම් කමිට්මන්ට්. තමන් කරන වැඩේ සම්බන්ධව තමන්ට කැපවීමක් නැහැ. ඕනවට එපාවට තමයි වැඩේ කරන්නේ. දැන් අපි මං කලින් කතා කරා වගේ අපි බිස්නස් එකක් ගමුකෝ. කඩේ ඕපන් කරන්නේ තමන්ට ඇහැරෙන්නේ උදේ 10ටද 11ටද ඒ වෙලාවට ගිහලා හිතිච්ච වෙලාවට කඩේ ඕපන් කරනවා. ඊට පස්සේ මහන්සි මට බෑ දැන් මේ නිදිමතයි කාලා එහෙම දවල්ට එහෙම කාලා ඉවර වෙලා නිදිමතයි කියලා හිතිච්ච තැනදී කඩේ වහලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා නිදා ගන්නවා. ඒ වගේ කරන්න බෑ. ඇත්තම කතන්දර. එහෙම අපිට සාර්ථක වෙන්න බෑ. ඒක හන්දා අපිට තියෙන ඕනේ කමිට්මන්ට් එකක්. තමන්ගේ දේ වෙනුවෙන් තමන් සාර්ථකත්වයේ හඹාගෙන යන ගමනේදී තමන් කරන දේ අර මම කිව්වා වගේ සාර්ථකත්වයේ හඹාගෙන යන ශේෂ්ත්‍රය තුල අපිට තියෙන්න ඕනේ ඒ දේ වෙනුවෙන් කමිට්මන්ට් එකක්. මේ ලෝකේ කිසි කෙනෙක් නැහැ ඔය කමිට්මන්ට් එක නැතුව සාර්ථක වෙච්ච කෙනෙක්. අපි අහලා ඇති. ඒ කියන්නේ ඕනි තරම් මේ ලෝකේ අලුත් සොයාගැනීම් කරපු අය, බිස්නස් කරපු අය ඕනි තරම් අපි අහලා ඇති. තමන්ගේ බිස්නස් එක පළවෙනි වතාවට ෆේල් වෙනවා, දෙවෙනි වතාවට ෆේල් වෙනවා. අපි හොඳම උදාහරණයක් මම ගන්නම්කෝ. අපි කවුරුත් දන්න ජැක්මා අලිබබා කියන ලෝකේ ප්‍රසිද්ධම ව්‍යාපාර ජාලයේ හිමිකරුවා. ඔහුම කියනවා ඔහු කී වතාවක් නම් ජොබ්ස් වලින් එළියට දැම්ම දෙයක්. හැබැයි ඒ ප්‍රතික්ෂේප වීම තුලම ඔහු තමන්ට තිබිච්ච තමන්ගේ දෙයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් තිබිච්ච කැපවීම කියන දේ තුල එහෙම නැත්නම් කමිට්මන්ට් එක උඩ එයා කොච්චරනම් ජනප්‍රිය චරිතයක් බවට පත් වුණාද? එයාගේ ජීවිතේ කොච්චරනම් සාර්ථකත්වයට එයාපත් වුණාද? ඉතින් ඒක නිසා මේ කමිට්මන්ට් එක කියන එක අනිවාර්යෙන් තියෙනවා. අපිට හීන තියෙනවා. අපි හැමතිස්සෙම සාර්ථකත්වයේ වෙනුවෙන් හීන දකිනවා. හැබැයි මේ දකින හීන යථාර්ථයක් බවට පත් කරගන්න නම් අනිවාර්යෙන් අපිට මේ කැපවීම එහෙම නැත්නම් කමිට්මන්ට් කියන දේ අත්‍යවශ්‍ය කාරණයක්. කාරණාංක 7. ඔබ මොන දේ මොන විදිහට කරා ඔබේ සාර්ථකත්වය ඔයා මොන විදිහට ඇචීව් කරගන්න හැදුවත් ඔයාට ක්‍රියේටිවිටි එහෙම නැත්නම් නිර්මාණශීලීත්වය නැත්නම් ඒ ගමන ගොඩාක් අපහසු වෙනවා. නිර්මාණශීලීව හිතන්න බැරි නම් අලුත් විදිහට හිතන්න බැරි නම් ඔයා යන්නේ සාම්ප්‍රදායික තව කවුරු හරි කරපු විදිහට නම් ඒ කරපු දෙයක් ෆලෝ කරගෙන නම් ඔයාට සාර්ථකත්වයේ කියන දේ ඇත්තටම ළඟා කරගන්න ගොඩක් අමාරුයි. ඒක නිසා මතක තියාගන්න අනිවාර්යෙන් ඔයා නිර්මාණශීලී වෙන්න ඕනේ. මොකද්ද මේ නිර්මාණශීලීත්වය කියලා කියන්නේ? නිර්මාණශීලීත්වය කියලා කියන්නේ ඔයා මම ආයෙත් එන්නම්කෝ අපේ සුපුරුදු උදාහරණයට. ඔයාගේ ෂොප් එක එහෙම නැත්නම් කඩේ. මේ කඩේ ඔයා තවත් එක කඩයක් විදිහට ඔයා තියාගෙන ඉන්නවා නම් කස්ටමර් කෙනෙක් ඔයාගේ කඩේට එන්න ලොකු විශේෂ හේතුවක් නැහැ. ඔයාට කස්ටමර්ව ඇට්‍රැක්ට් කරගන්න ඔයාට ක්‍රමයක් නැහැ. හැබැයි ඒ කඩේ ඔයා ටිකක් වෙනස් විදිහට සමහරට ඔයා ඩිස්ප්ලේ කරන බඩු ටික ලස්සනට ලයිට්ස් දාලා එහෙම ඔයාගේ ෂෝරූම් එක ටිකක් දැක්ක ගමන් කඩේට යන්න හිතෙනවා. මේ ෂොප් එකට යන්න හිතෙනවා කියන තැනට ඔයාට ඒ ෂොප් එක ගේන්න පුළුවන් නම් ඔයාට නිර්මාණශීලීව ඒ විදිහට හිතන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාට ඒ බිස්නස් එක සාර්ථක කරගන්නවා කියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒ වගේම දැන් අපි හිතමුකෝ ඔයා Facebook එකේ එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල ඇඩ්වර්ටයිස් කරනවා කියලා. මේ ඇඩ්වර්ටයිස් කරද්දී ඔයා වෙනස්ම විදිහ ඇඩ් එකක් දැම්මොත් අපි මාස් මීඩියා ගමුකෝ ටීවී එකේ ටීවී කමර්ෂල් එකක් වෙන්න පුළුවන්, රේඩියෝ කමර්ෂල් එකක්, පත්තරේ වෙන්න පුළුවන්. මේ ඇඩ්වර්ටයිසින් එක ඔයා අනිත් ඇඩ්වර්ටයිස්මන්ට් වලට වඩා ටිකක් වෙනස් විදිහ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඔයා පබ්ලිෂ් කරොත් අනිවාර්යයෙන්ම මිනිස්සු ඒ දේ වෙනුවෙන් ඔයා දාන ඇඩ්වර්ටයිස්මන්ට් එකට ඔයා ගැන හොයලා බලන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකට තියෙන රීච් එක වැඩි වෙනවා. එහෙම රීච් එක වැඩි කරගන්න ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න ඔයාට ක්‍රියේටිව්ලි හිතන්න වෙනවා. ඒ කියන්නේ නිර්මාණශීලීව හිතන්න වෙනවා. ඉතින් ඔයා සාර්ථකත්වය හොයාගෙන යන්නේ පෞල් ජීවිතය තුළ වෙන්න පුළුවන්. තමන්ගේ අධ්‍යාපනය තුළ වෙන්න පුළුවන්. රැකියාව තුළ වෙන්න පුළුවන්. ව්‍යාපාරය තුළ වෙන්න පුළුවන්. මම මේ කිව්ව නිර්මාණශීලීත්වය නැත්නම් ඔයාට ඒ සාර්ථකත්වයේ කියන දේ ඇත්තටම ගොඩක් දුරයි. ඒක ළඟා කරගන්න ගොඩක් අමාරුයි.
ඉතින් මතක තියාගන්න සාර්ථකත්වයට යන ගමනේදී තවත් වැදගත්ම කාරණයක් තමයි මේ ක්‍රියේටිවිටි. එහෙම නැත්නම් නිර්මාණශීලීත්වය කියලා කියන්නේ. ඉතින් මම දැන් ඔයාට කාරණා 7ක් සාර්ථකත්වය වෙනුවෙන් ඔයා යන ගමනේදී ඔයාට සාර්ථකත්වය ළඟා කරගන්න උදව් වෙන කාරණා 7ක් ගැන ඔයාට මම කිව්වා. ඉතින් ඔයා සාර්ථකත්වය වෙත යන ගමනේදී ඔයාට සාර්ථකත්වය ඔයා යන්නේ මොන ශේෂ්ත්‍රයේද කියන එක අදාළ නැහැ. ඔයා සාර්ථකත්වය වෙනුවෙන් යන ගමනේදී ඔයාගේ ජීවිතයට ළඟා කරගෙන ඔයාට සාර්ථකත්වය වෙත ඉක්මනින් යන්න පුළුවන් උදව් වෙන කාරණා 7ක් සම්බන්ධව තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක තුලින් කතා කරපු කාරණා 7 සම්බන්ධව මේ මොහොතේ ඉඳලා ඔයා ක්‍රියා කරන්න පටන් ගන්න. මම හැමතැනම කියනවනේ හැම වීඩියෝ එකකම මම කියනවා ආරම්භය තමයි වැදගත්. කොතනින් හරි පටන් ගන්න එක තමයි වැදගත්. ඔයාට මේ කාරණා 7 එක දිගට එක පිළිවෙලට එක සැරේ පටන් ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් හරි පටන් ගන්න. අපි උදාහරණයක් විදිහට කොන්ෆිඩන්ට් එක. අපි පළවෙනි කාරණය. කොන්ෆිඩන්ට් පිට ඔයාගේ වැඩ කරන්න පටන් ගත්තොත් ඔයාට ඔයා ගැන විශ්වාසයෙන්, ඔයාගේ ආත්ම විශ්වාසයෙන් ඔයා කරන වැඩේ කරන්න පටන් ගත්තොත් සමහර විට ටික දවසක් යද්දී අනිත් කාරණා 6 සම්බන්ධවත් ඔයාට ફોකස් කරන්න පුළුවන් වෙයි. එක කාරණයක් අද පටන් ගන්න. මේ මොහොතේ පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම මම කතා කරේ ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කාරණා සම්බන්ධයෙන්. ඉතින් ආරාධනා කරනවා මගේ වීඩියෝස් හැමදාම බලන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. තමන්ගේ යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම අමතක කරන්න එපා. ඔයා මේ කාරණා 7න් මොන කාරණේද? එහෙම නැත්නම් මොන දේද කරන්න පටන් ගත්තේ? එහෙම නැත්නම් මම අද වෙනකොට මෙන්න මේ දේවල් කරනවා කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවතත් මුණ ගැසෙමු.